ඔය දෙන්නට සතුටුද ගායනය ගැන? අපි බලමු ජජස්ලා සතුටුද කියලා ගායනය ගැන. නේද? right. okay ජජ් නීල් දෙන්නගේ ඉදිරිපත් කිරීම හරිම ඒ කියන්නේ හරි ප්ලෙසන්ට් අපිට හරි ආසාවෙන් බලන් ඉන්න පුළුවන්. දෙන්නම ලස්සන සුන්දර හිනාවකින් සැරසිලා ලස්සනට ගීතේ ගායනා කරා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ අර අපි තරඟයක්නේ යන්නේ. තරඟයේදී අපි නිතරම බලන්නේ කොහෙන්ද වැරදක් කෙරෙන්නේ. ඒ වැරද්දෙන් තමයි පැනලා ගන්න බලන්නේ. ඉතින් ඒ වගේ වැරදි ප්‍රමාණය අඩු වෙන තරමට ඕගොල්ලන්ට තරඟයේ ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඉතින් මට හිතෙන්නේ සුළු වැරදි කීපයක් අපිට අහු වෙන්න ඇති කියලා මම හිතෙනවා. අපි තුන් දෙනාටම නමුත් මේක තරඟයක් නෙවෙයි නම් නියමයි টপ කිසි ප්‍රශ්නයක් නැහැ. ජජ් ගයත්‍රි ලස්සන ගායනය. දෙන්නමද තේරුවේ සින්දුව නැත්නම් අම්මා? නැහැ. දුව ගායනා කරනවා ඇහිලා තියෙනවා මට. ඒක මට ආසයි හිතෙන මෙයාගේ හඬින් ඔක අහන්න. ඒක නිසා තමයි ඒක තෝරගත්තේ. ඔව් මොකද අපි හැමෝගෙම කටහඬවල් පරාස වෙනස් නේ. එතකොට මේ වගේ එක සින්දුවක් දෙන්නෙක්ම කියනකොට දෙන්නටම ගැළපෙන පරාසවල පහසුවෙන් ගායනා කරන්න පුළුවන් පරාසවල ගීතයක් වෙන්න ඕනේ. පොඩි කිව්වා වගේ පොඩි දේවල් තියෙනවා. මම හිතන්නේ ඒවා හදාගෙන ඉස්සරහට යන්න මම සුබ පතනවා. නමස්તે. ජජ් දිවංක
ඔය ඇත්තට මේ ගීතේ හර්ෂ විතානගේ ගායනා කරන ශිහාන් ගලේටියා පද රචනා කරපු ගීතයක්. ඔය වගේම යසස් තමයි මම හිතන්නේ මියුසික් කරේ මේ ගීතේ. ඇත්තටම හර්ෂ කියන්නේ මම මෑත කාලිනව දැකපු අති දක්ෂ ගායන ශිල්පියෙක් මට හමු වෙච්ච. ඉතින් ඔහුගේ ගීතය ඇතුලේ ඉතාමත්ම හොඳ තාක්ෂණික ක්‍රමවේදයන් ගොඩක් තිබුණා. එහා පාවිච්චි කළා. ඒ කියන්නේ බ්‍රීතින් වගේ දේවල් ඒ බ්‍රෙත් සවුන්ඩ් එකේම සාමාන්‍යයෙන් ඉතාමත්ම මනවින් පාවිච්චි කරලා ඒ මූඩ් එක ඒ එක්ස්ප්‍රෙෂන් එක හොඳටම එළියට දීලා තිබ්බ ගීතයක්. ඉතින් ඒ ටික මට ඒකේ ඇහුනේ නැහැ. නමුත් ওই දෙන්නට ගායනා කරන්න හොඳ හැකියාවක් තියෙනවා. ඉතින් කම්ප්ලීට් බැලුවට පස්සේ ඉතින් නෝට්ස් ගොඩාක් ගියා එහාට මෙහාට. සමහර විට තැති ගැන්මක් වගේ දෙයක් තිබුණත් දන්නේ නැහැ. හැබැයි දෙන්නටම ගායනා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අර විශ්වාසය කියන එක තව දුරටත් තිබ්බනම් මම හිතනවා ඊට වඩා දෙයක් කරන්න තිබ්බා කියලා ගීතය ඇතුලේ ෆීලිංගස් තිබුණා යම් මට්ටමට. රිදම් ඇන්ඩ් ටයිමින් වල පොඩි පොඩි තැන් ටිකක් තිබුණා අම්මගේ පැත්තෙන් බැලුවාම. ඉතින් ඒ ටික තමයි තිබ්බේ. ඉතින් ඕවරෝල් ගත්තාම ඉතින් හොඳ ගායනයක් විදියට මාත් ඉතින් ඔයගලන්ට මේවා කරනවා සුබ ප්‍රාර්ථනා කරනවා දෙන්නවා. සියත Voice of Family